ජීවිතේ එක් කාලයට අපිට ලැබෙනවා අවස්ථාවන් උල්පත්. ඒ අවස්ථා ප්‍රයෝජනයට ගත්තොත් විතරයි අපිට අපේ ගමන හරියට අපේ අරමුණු වලට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ දුර ගමන තීරණය වෙන්නේ ඒ අවස්ථා අපි නිවැරදි වෙලාවට නිවැරදිව භාවිතා කළොත් විතරයි. ඒ වගේ මේ අවස්ථා නිවැරදිව හඳුනාගෙන බුද්ධිමත්ව කළමනාකරණය කරගන්න බැරි වුණොත් ගොඩක් වෙලාවට වෙන්නේ අපේ ජීවිතය තිබුණු තැනටත් වඩා පල්ලෙහාට ඇද වැටෙන එක. ඉතින් අද අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් ඉන්නවා තවත් ඒ වගේ චරිතයක්. ඉතින් අපි සූදානම් වෙන්නේ ඇයගේ කතාව ඔබට කියන්න. අද මගේ ඉදිරියේ ඉන්නේ අපර්ණා. අපි බලමු අපර්ණාගේ ජීවිත කතාව කොහොමද ගලාගෙන යන්නේ කියලා. අද වැඩසටහනේ සම්පූර්ණයෙන් දිගහැරෙන්නේ අපර්ණාට මේ සම්පූර්ණ කාලය වෙන් වෙලා තින්නේ අපර්ණාට. ඉතින් අපර්ණා රුමේනියාවට කොහොමද ආවේ? මෙහි ජීවිතේ ගොඩනගෙන කොහොමද? ඊට පස්සේ එයාට සිද්ධ වුණු අකරතැබ්බ මොනවද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපර්ණා මුලින්දන් අපි වාගේ කතාව පටන් ගමු. ලංකාවෙන් රුමේනියාවට ආපු කාලය හේතුව සහ කොහොමද ඒ ගමන සිද්ධ වුණේ කියලා වැඩසටහන අපි එතනින් පටන් ගමු. මම ලංකාවේ ගහමත් ෆීඩ් එකේ තමයි ඉඳියේ. ඊට පස්සේ අක්කා තමයි කිව්වේ මේ ජොබ් එකක් තියෙනවා මෙහෙමයි හොඳයි දන්න දරා. ඊට පස්සේ එයාගේ මාර්ගෙන් තමයි මම ඒජන්සියට යන්නේ ලංකාවේ. ලංකාවෙන් අවුරුදු 4ක්ම බලාගෙන ඉඳියා පාස්පෝර්ට් එහෙම දීලා අවුරුදු 4ක්ම බලන් ඉඳියා. ජොබ් එකට එන්න වර්ක් පර්මිට් එක අවුරුදු 4ක් බලන් ඉඳියා. ඔව් එකක්වත් මේ වුණා. ඊට පස්සේ තමයි ඒජන්සියෙම තමයි වර්ක් පර්මිට් එක ගෙනත් දුන්නේ මෙහෙ ඇවිල්ලා. ඊට පස්සේ තමයි රුමේනියාවට ආවේ. ඒ කියන්නේ ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ ගොඩ ප්‍රශ්න තිබුණා කොරෝනා ඒ ප්‍රශ්නත් එක්ක. මේ ඒ හම්බ වෙන පඩියත් ඉතින් සාමාන්‍යයෙන් මදි. කොරෝනා කාලේ රුමේනියාවට ආවේ. කොරෝනා ඉවර වුණාට පස්සේ කොරෝනා කාලේ තහු වුණා. 2000 කීය වගේද එතකොට 2000 මතක නැහැ. මතක නැහැ. ඉතින් ඒ කාලේ මතකට දිනනම් මතක නැහැ. ඊට පස්සේ තමයි මේ රුමේනියාවට එන්නේ අපි. මාත් එක්ක ළමයි 3 දෙනෙක් ආව එකට. ගාමන්ට් එකටද? ජොබ් එක? ජොබ් එක ෆුඩ් පැකින් කම්පැනි එක. ෆුඩ් පැකින් කම්පැනි එක. ඔව්. කම්පැනි එකට මම ආවේ. ආව ලංකාවේ ගාමන්ට් ශේෂ්ත්‍රය වැඩ කරලා රුමේනියාවේ ෆුඩ් පැකින් ෆීල්ඩ් එකේ ජොබ් එකකට තමයි එන්නේ. ඔව්. අපිත් එක්ක අපේ ඒජන්සියෙම 3 දෙනෙක් ආවා. තව ඒජන්සියකින් ළමයි දෙන්නෙක් ආවා. අපි 5 දෙනා. 5 දෙනෙක් ආවා. ඔව් කලින් ළමයි ඇවිල්ලා ඉඳියා. ඊට පස්සේ අපේ කම්පැනියේ ආවට පස්සේ ළමයි 38ක් විතර වගේ වැඩ කරා. එකම කම්පැනි. එකම කම්පැනි ගාම මේ ෆුඩ් පැකින් කම්පැනි එක ලංකාවේ 38ක් විතර ඔයා එනකොට වැඩ කරා. ඔව්. වැඩ කරා. අපි ඊට පස්සේ ටික කාලයක් කොහොම වැඩ කරගෙන යනකොට මුලින් හොඳට තිබුණා. එතකොට ඒ කම්පැනි සමාන බාධා කරලා. එතකොට ඒ කම්පැනියෙන් ඔයාගේ කොන්ට්‍රැක්ට් එකක් සයින් කරලා ඩොකියුමන්ට් හදන ඒ වැඩ ටික පටන් ගත්තද? ඔව් පටන් ගත්තා. අපි අපිද ගිහිල්ලා දවස් 2කින් 3කින් පටන් ගත්තා යාලා වැඩ. ඒ ටික කරලා දුන්න පිළිවෙලකටම. ඊට පස්සේ පඩියක් දුන්න. පඩි දෙකක් දුන්න අතර. ඒ කියන්නේ 15 16 වෙනිදාට ඒක පඩියක් දෙනවා. මාසෙට දෙපාරක් පඩි දෙනවා. ඔව්. පස්සේ අලුතෙන් ආපු ළමයි කියන්න පටන් ගත්තා මේ ෆුඩ් මනි ඕන කියලා. ටික කාලයක් යනවා. එතකොට ෆුඩ් මනි එකක් දුන්නේ නැහැ. නෑ ෆුඩ් මනි එකක් කෑම දුන්නද එතකොට ඒගොල්ලෝ? ඔව් එයාලා කෑම දුන්නා. ඔව් කෑම ගෙනල්ලා දුන්නා ඒව කරා. අල දුන්නා. අලයි හාල් පිටියේ වගේ දුන්නා. බඩු ගෙනල්ලා දුන්නා. උයාගන්න කිචන් එකක් තිබුණාද? ඔව් කිචන් එකක් තිබුණා. ඒ ටික තිබුණා. කිචන් එක මදුයි වගේ තිබුණාට පස්සේ තව කිචන් එකක් එයාලා හදලා දුන්නා. බාත්රූම් මෙහෙම හදලා දුන්නා අලුතෙන්ම. අපේ ළමයි ඊට පස්සේ පැය අපි වැඩ කරා. පැය ගානට දුන්නේ අපිට. පැය 24 වගේ අපි වැඩ කරා. පැය දෙකක් නිදාගෙන ඉඳලා ඒ වගේ යනවා ඉතින්. වැඩ කරන්නේ පැය ගානට. එක දිගට එච්චර වැඩ තියෙනවා එතන. ඔව් වැඩ තියෙනවා. ඒවට OT අතිකාල ගෙවුවද ඒගොල්ලෝ නැත්තම්? OT නෑ. ඒක දිගටම එහෙම තමයි 11:50ක් ගෙවනවා පැයට. පැයට ගෙවන්නේ. එතකොට වැඩ කරන පැය 24 වැඩ කරොත් 11:50න් 24ක් ගෙවනවා. ඔව් අපි පැය 400 වැඩ කරලා තියෙනවා. 400 වැඩ කරලා තියෙනවා. ඔව්. ඒ කාලේ හැටියට සාමාන්‍ය පඩියක් ගන්න ඇති. ඔව් ඒ දවස්වල පඩියක් ගත්තා. පස්සේ මෙයාලට අපි එපා වුණා. කියන්නේ ටික කාලයක් යනකොට ෆුඩ් මනි ඉල්ලුවා. අලුතෙන් ආපු කට්ටිය ෆුඩ් මනි ඉල්ලුවා. ඒ නිසා ෆුඩ් මනි ඉල්ලපු හින්දා එයාලට අපි එපා වුණා. ඊට පස්සේ අපි ෆුඩ් මනි ඔයගොල්ලෝ ඒ කට්ටිය ගාණක් මෙච්චර ගාණක් ඕන කියලා දෙල්ලුවේ නැත්නම් ෆුඩ් මනි එකක් දෙන්න කියලා දෙල්ලුවේ? ෆුඩ් මනි එක මෙච්චර ගාණක් කියලා කිව්වේ නෑ. දන්නේ නෑ ගාණක් කියලා යනා.
පුට් මනි එකක් අර කම්පැනි වලින් දෙනවා කියලා. මෙතන අර පුට් මනි දෙන්නේ නැහැ මෙයාලා. දෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ තමයි මේ වැඩ කරගෙන යනකොට අපිට කොහොමද වැඩ තිබුණා. අපි ප්ලාන්ටේෂන් එක වැඩ කරේ පස්සේ අර ප්ලාන්ටේෂන් එකක් තිබුණා, ෆුඩ් පැකින් කම්පැනියක් තිබුණා. යන්න කැමති කට්ටිය දෙකෙන් වැඩ කරා. එහෙම කරා. මේ මෙයාලා පුට් මනි ඉල්ලුවට පස්සේ තමයි ප්‍රශ්න වුනේ. එතකොට එතනින් ඔයගොල්ලෝ ඒගොල්ලෝ ආයතනෙන් ඔයගොල්ලෝම ඉවත් කරාද නැත්නම් ඔයගොල්ලෝ කැමැත්තෙන් එතනින් ඉවත් වෙලා ආවද? පස්සේ මේ අපිට වැඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ ළමයිට එහෙම අපි සීතල කාලේට ඇතුළට යනවනේ. ඊට පස්සේ මෙයාලට එපා වෙලා මෙයාලා නේපාල් ළමයි ගෙන්න ගත්තා 100ක් ගෙන්න ගත්තා. ඊට පස්සේ අපේ කට්ටියට වාඩි වෙන්න නැහැ. නැගිටලා සමහර ළමයි නෑ අපි නම් කොහොම හරි පැය ගන්න මේව කරගෙන නැගිටලා වැඩ කරනවා. සමහර ළමයි ගෙදර යනවා. ගිහිල්ලා වාඩි වෙලා පැකින් කරන්න ඕන වාඩි වෙලා ඕන. එතකොට නැගිටලා පැකින් කරන්න බෑනේ හැමදාම එක දවස් දෙකක්. එතකොට එයාලා කියන තැන්වල ගිහිල්ලා වැඩ කරන්න ඕන. සමහර ළමයි වැඩ කරනවා. සමහර ළමයි වැඩ කරන්න බෑ කියලා ගෙදර යනවා. ඉතින් ආයතන කොහොමද වැඩ කරොත් නේ ගෙවන්නේ නැත්නම් ආයතන ප්‍රශ්නකුත් නැහැ නේ ඒකේ. නෑ. ඔව්. එතකොට ඒගොල්ලෝ අර කිව් විදිහට ෆුඩ් මනි ෆුඩ් කාඩ් එකක් දෙන්න දුන්නද? ෆුඩ් කාඩ් එකක් දෙන්න බෑ කිව්වා මුලින්ම. පස්සේ ෆුඩ් කාඩ් එකක් දුන්නා 940ක්. 940. එකපාරට. හරි. එතකොට ඔයගොල්ලෝ කණ්ඩායමක් එතනින් ඉවත් වෙනවා කැමැත්තෙන්. ඕ මෙයාලා එපා කෙරුවා අපේ ළමයිට. ජොබ් එක එපා කෙරුවා. වැඩ දුන්නේ නැහැ එහෙම කරා. කී දෙනෙක් අයින් වෙලා ගියාද එකපාරට? එකපාරටම 5 දෙනෙක් අයින් වුණා පෝලන්ට යන්න. ඔව්. ඊට පස්සේ දෙන්න 3 දෙනා ඒ වගේ කැන්සි ගහලා ඒ වගේ ගියා. ඒ කියන්නේ මේ කට්ටි ගහලා කැඩිලා ජොබ් හොයාගෙන එතකොට ඒ ආයතනේ ඔයගොල්ලෝ අයින් වෙලා යනකොට ඔයගොල්ලෝ රිලීස් ලෙටර් එකක් ඒව දුන්නද පිළිවෙලට? ඒව දුන්නා. 55 ගෙන් දුන්නා. ඒක අරගෙන කොහොමද කොහෙටද යන්නේ මොකක්ද දුන්නේ ඊට පස්සේ? එයාලා කැමැත්තෙන්ම පස්සේ දුන්නේ. එයාලට එපා වෙලා අපි ස්ටාෆ් වැඩි ඇති. ඔව්. ඒ නිසා යවා ගන්නත් ඕන නිසා අපේ කට්ටිය යවලම දැම්මා. ඊට පස්සේ අර අපි 6 දෙනෙක් විතර ඉතුරු වුණා. අන්තිමට ඉතුරු වුණා අපිට. ඊට පස්සේ මේ පුට් මනි විතරයි වැඩ කරන්න දුන්නේ. කියන පුට් මනි 840ක් කැපෙන්න මේ විතරයි. ඊට පස්සේ ලේ 74ක් විතරක් දෙනවා අපිට. ඊට පස්සේ අපි මාස දෙකක් මෙයාලට අපි කිව්වා එහෙම කරන්න එපා කියලා. කිව්වට පස්සේ ඇහුවේ නැහැ. අපිට පස්සේ රිලීස් එක ඉල්ලලා යනවා එළියට. ඒ ඇවිල්ලා කොහෙටද ඊළඟට රැකියාව හොයාගන්නේ කොහෙන්ද? සල්ලාම යනවා. කවුරු හරහාද කොතෙන්ටද යන්නේ? අපි එනවා මේ අපේ කාමරේ ළමෙක් ඉඳලා එයාගේ මාර්ගෙන් එනවා එළියට අපි. මේ ජොබ් එකක් අරගෙන. එනකොට අපේ කෙනෙක් කියනවා මේ එයාපෝට් ක්ලීනින් කියලා. එකක් කියනවා ආයේ රුමේනියෙන් එක්කෙනා කියනවා මේ හොස්පිටල් ක්ලීනින් කියලා. මෙහෙ ලංකාවේ දාන ඒජන්ට් කියනවා එයාපෝට් එකේ ක්ලීනින් කියලා. ඒනට එතන සම්බන්ධ ඒජන්ට් කියනවා හොස්පිටල් එකේ. ඔව් එක විදියට වචන හසුරවනවා මේ. ඊට පස්සේ ආයෙ කියනවා හොස්පිටල් එකේ දවස් 2යි මේ එයාපෝට් එකේ දවස් 2යි කියලා. ඔව් එහෙම කියනවා. එක විදියක් කියන්නේ නැහැ. ඔව්. ඒනට එහෙම තියදිත් ඔයගොල්ලෝ එතෙන්ට ඩොකියුමන්ට් බාර දුන්නද? අපි බාර එතන ඊට පස්සේ අර ළමයි දෙන්නගේ කැමැත්තත් එක බෑ කිව්වා යාලා. ඊට පස්සේ අපි දෙන්නක තුන ඊට පස්සේ කිව්වා පැය කාලක් දෙන්නම් එළියට බහැලා යන්න කියලා අපිට. ඊට පස්සේ අපි ආවා. ඇවිල්ලා සිබි වලට එනවා. එතකොටත් අතනින් දුන්නු රිලීස් එකයි ඒ ටිකයි කොහෙටවත් බාර දීලා නැහැ. බාර දුන්නේ. එතන සිබි වලට යනවා. ඔව් ඊට පස්සේ මේ වෙනකන් ඉඳිය බුකරස් වලද? දැන් මුල කතාව කියනකන් ඉඳිය බුකරස්ද? නෑ. ඊට පස්සේ ටීම් සෝර යනවා. ටීම් සෝර යනවා. ඔව්. සිබි වලට ආවට පස්සේ එකමඩේෂන් එකක් දුන්නා මේ ජර්මන් කප් මැඩි එක. ඒතර මම යන්න කැමතුන්නේ නැහැ. මොකද මට කම්පියුටර් අරන් මම ඒවෙන් තමයි ඒක කරන්න තිබුණේ. ඒ නිසා මට ගැලපෙන ජොබ් එකක් ඉන්න බෑ. ඔව්. ඊට පස්සේ එයාලා දෙන්න ඉන්දියා මේ ඒ දෙන්නගෙත් කොහොම හරි වර්ක් පර්මිට් දැම්ම කිව්වට කැන්සල් වෙලා තිබුණා. මාසයක් ඉඳියා. එතන ළමයි දෙන්නේ නැවතුන මාසයක්. ඒගොල්ලෝගේ වර්ක් පර්මිට් කැන්සල් වෙලා. කැන්සල් වෙනවා. ඒතකොට දැන් වාගේ අතේ මේ කාලේ වෙනකොට රිලීස් එක එක්ස්පයර් නැති රිලීස් එකක් තිබුණා. ඔව්. එතනින් කොහෙටද යන්නේ ඊළඟ? ඊට පස්සේ යනවා ටීම් සෝර වලට යනවා. ටීම් සෝර වලට. ඒ ලංකාවේ කෙනෙක් කරාද? ඔව් ලංකාවේ කෙනෙක් කරා. එයා එතන වැඩ කරන කෙනෙක්. ගිහිල්ලා දවස් 7ක් වැඩ කරනවා. දවස් 7 වැඩ කරලා කොහොම හරි සෙන්සුරාදා ඉරිද දවස් 2ක් ඉන්නවා. එතෙන්ටම රිලීස් එක ඉවර වෙනවා දවස් 14ක්. දවස් 14ක් රිලීස් එක ඉවර වෙනවා. ඔව් එතන වැඩ කරගත්තා ටීම් සෝරා ඩේටා කියන ඩේටා තියෙන්නේ. එතන අයන් කම්පැනියක් ඒකේ අයන් කරා. පස්සේ මෙයාලා ඩොකියුමන්ට්ස් ටික එයාලා ගන්නවා අපේ ඩොකියුමන්ට්ස් ටික. ඔව්. අරගෙන ඔෆිස් එකේ තියාගෙන මේ ඊට පස්සේ කිව්වා ඩොකියුමන්ට්ස් දාන්න නැහැ ඔයා යන්න කියලා. ඇප්ලයි කරන්න යන්න කිව්වා. ඩොකියුමන්ට්ස් ටික අපෝ ලබා දුන්නා. නෑ දුන්නේ නෑ. ඊට පස්සේ දෙන්නේ නැතුව ඉන්න ගියා. ඊට පස්සේ මම කොහමද පාටි ඒයි එහෙම කරන්නේ? දන්නේ. කොහොම හරි එතනත් ළමයි 15ක් ඉඳලා රිලීස් නොදී කොහොම හරි ළමයි පැනලා ගිහින් තිබුණු ඉතලි වලට ගිහින්. එක ළමයි ඉතුරු වෙලා ඉල්ල ගන්නවද කොහොම හරි? ඔව් මම කොහොම හරි
ඉල්ල ගන්නවා එතනට ගිහිල්ලා. එතකොට එතෙන්ට ඔයගොල්ලෝ දැන් මේ සල්ලි අරගෙනද කවුරු හරි නැත්තම් ඔයත් ලේ 1000ක් කිල්ලුවා. දුන්නද සල්ලි යටත්? නෑ මම දුන්නේ. දුන්නේ මං දුන්නේ. මං කිව්ව ජොබ් එක මට සල්ලි තිබුණේ නෑ. ඔව්. මොකද අපි හරියට පඩියක් ගත්තපු නිසා තිබුණේ නැහැ අපිට. ඒ නිසා අපි ඉඳපු ෆැක්ටරියෙත් අපි පඩියක් තිබුණේ නැහැ. කියන්නේ ලේ අන්තිමට වෙනකොට ලේ 74යි අරන් ආවේ. ඒ නිසා පඩියක් තිබුණේ නැහැ අපිට. ඉතින් මං ගෝ වැඩ කරලා සල්ලි දෙන්නම් කියලා. මොකද මට ඩොගිමස් ටික තමයි ප්‍රධානම මේක තිබුණේ. ඔව්. පරිස්සම් කරගන්න. එතනින් ඊට පස්සේ ඊට පස්සේ බස් එකකට මට එන්න සල්ලි තිබුණේ නැහැ. ඊට පස්සේ එහෙ එකමඩේෂන් එකේ කෙනෙක් තමයි මට ලේ 300ක් දෙන්නේ. ඊට පස්සේ අයිතිකාරයව. ඔව්. ඒකත් අරගෙන මේ මම යනවා මේ ආව බුකරැස්වලට. බුකරැස්වලට ආවට පස්සේ තමයි මේ එතන යාළුවෙක් ගෙදරක ඉන්නකොට මේ ජොබ් එකක් දුන්න ගලදි ප්‍රාඩායගේ මේ ජොබ් එකක් තියෙනවා ගෙදර කියලා. මැඩම්ගේ ගෙදර ඊශ්‍රායලේ ජෝඩුවක් ඉන්නේ කියලා. මම කියන්නේ හවුස් කීපින් ගෙදර වැඩ. එතකොට මම කවදාවත් එහෙම කරලා නැහැ. ඔව්. ඒකත් කරා. එතන ගෙදර ක්ලීනින් කරන්නද මොනවද ගෙදර? ඔව් ක්ලීනින් කරන් තිබුණා. පූසෝ ටිකක් ඉදියා ඒ ටික බලාගන්න ඔව් තිබුණා. මේකම පූසෝ ඉන්නවනේ. ඔව් පූසෝ ටිකක් ඉදියා වැඩ කරගෙන ඉඳියා හොඳටම වැඩ කරා මම. මම හැමදාම වැඩ කරා. කොච්චර කාලයක් එතන වැඩ කරාද? එතන වැඩ කරා මාස එතනදියා මාස නිවාඩුත් එක්කම කොහොම හරි මාස දෙකක් විතර ඉදියා එතන. මාස දෙකක් විතර ඉදියා. එතකොට එතන දැන් එතකොට වාගේ නිවෙනකොට වාගේ රිලීස් එක එක්ස්පයර් වෙලාද නැත්නම් තව තාමත් තියෙනවා? දැන් නම් නැහැ. නෑ මම කියන්නේ ඔය ගලදි පාට එතෙන්ට යනකොටත් රිලීස් එක තියෙනවා. රිලීස් එක තියෙනවා. මගේ සියලුම ඩොකියුමන්ට්ස් ටික තියෙනවා. තියෙනවා. මට රිලීස් එක බල බල තමයි ඒ ටයිම් වලට ගියේ. එතකොට ඒගොල්ලෝ මුකුත් කරේ නැද්ද ඒකට? ඊට පස්සේ අපේ ලංකාවේ එක්කෙනෙක්ට මම කැමති වුණා ඉතින්. මං ඩොකියුමන්ට්ස් ටික යාට දුන්නා. ඔව්. ඊට පස්සේ එයා අරගෙන ගියා. ඊට පස්සේ මට පහුවදා වැඩට එන්න කිව්වා. මම පහුවදාම වැඩට ගියා. ඔව්. මේ වැඩට ගිහිල්ලා වැඩ කරා. එයාලට එකමඩේෂන් එකක් දුන්න එකමඩේෂන් එකකින් ගියා. එතන ඉඳිය ළමයි ගොඩක්. ලංකාවේ ළමයිද? ඔව්. එයාලා ගාව වැඩ කරන්නේ ලංකාවේ ළමයි. එතකොට එතෙන්දි මොකක්ද මතුණු ගැටලුව? ඊට පස්සේ එයා පඩි දුන්නද? නෑ පඩි දුන්නේ නෑ. මාස පඩිය දෙකක් වැඩ කරා කිව්ව නේද? ඔව් මාස ඒ කියන්නේ නිවාඩුත් එක්ක. නිවාඩුත් එක්කම, ඔව්. ඔව් පඩි දුන්නේ නැහැ. මුලින්ම පුට් මනි දුන්න ගිහිල්ලා දවස් දෙකෙන් ලේ 500ක් දුන්නා. දවස් දෙකෙන් ලේ 500ක් ඔව්. දුන්නා. ගුඩ් මනි කියලා. ඔව්. ඒක දුන්නා. ඊට පස්සේ දවස් 10ක් විතර පහ වුණා. දවස් 10ක් 15ක් විතර පහ වුණාට පස්සේ තමයි මාසයේ දවස් 15ක් විතර වගේ පහ වුණාම දුන්නා ලේ 1000ක් දුන්නා. ඔක්කොටම ලේ 10 ඒවල තිබුණා ළමයි කියත. ඔක්කොම කියන්නේ වැඩ කරපු ඔක්කොන්ටම. සේරටම. ඒ කියන්නේ ඔයා ගෙදර හවුස් කීපින් කරන ඔයාට විතරක් නෙවෙයි අර ඉඳපු සියලුම දෙනාටම. එතකොට ඒගොල්ලෝගේ තව මොන හරි තියනවද මේවා මේ දැන් තවමක් කර ඒක ආයතනයක්ද මම පැහැදිලි මොකක්ද කියලා. එයාලගේ ආයතන ඒ මම මැඩම්ගේ එයාගේ ගෙදර ඉඳියේ. එයාට තියෙනවා මේ මෝල් එකක් තියෙනවා. shopping mall එක. ඔව්. මෝල් එකක් තියෙනවා. ක්ලබ් එකක් වගේ. ගාමන්ට් එකක් තියෙනවා. රෙස්ටෝරන්ට්ස් එකක් තියෙනවා. restaurant එකක් තියෙනවා. ඒවෙන් වැඩ කරන ළමයි ඔක්කොම ඉදී එකමඩේෂන් වල. මම විතරයි අර එයාගේ ගෙදර වැඩ කරේ මම. ඔව්. එහා පැත්තේ ගෙදර ඉඳපු ළමයි තමයි කිව්වේ මේ ළමයි 3 දෙනෙක් ඉදී මෙයාලා අමාරුවේ දැම්මා. මෙයාලට නඩුවකුත් තියෙනවා. මේ ඔයත් පොඩ්ඩක් බලන්න මෙයාලා ඩොකියුමන්ට්ස් දාන්න නැහැ. ඩොකියුමන්ට්ස් දාන්න නැතුව මේ එළියට දානවා. එළියට දානවා කිව්වා. වැඩ අරගෙන මෙයාලගේ විදිහේ. එතකොට ඔයා ඇහුවද ඔයා දැන් ගෙදර ඉන්න නිසා ගෙදර ඩිරෙක්ට් අයිතිකාරයා සහ ඔය මැඩම් සර් දෙන්නම ඩිරෙක්ට් හම්බ වෙනවා ඉතින් ඔයාට. ඔව් මට හම්බ ඔයා එයාලගෙන් ඇහුවද ඩොකියුමන්ට් ඔව් මම හැමදාම ඔව් එහෙම කිව්වට පස්සේ මම ඇහුවා මේ මැඩම් මගේ දැන් රිලීස් එකට දවස් 24යි තියෙන්නේ. ඔව්. ඔයාලා මේ මගේ ඩොකියුමන්ට්ස් දැම්මද කියලා. ඊට පස්සේ කිව්වා ඔව් දාලා තියෙන්නේ කියලා. හැබැයි දැම්ම කිව්වට මම අර මාව එතෙන්ට දාපු කට්ටියටත් මම කෝල් කරනවා. ඔව්. කෝල් කරලා අහනවා මේ දැම්මද කියලා. එයාලගේ ලංකාවේ කට්ටියනේ. ඔව්. දවසක් කිව්වා මං එවන්නම්. එවන්නම් කියලා බලන් ඉඳලා දවස් 4ක් විතර යනකම්ම එව්වේ නැහැ කොලේ. මං දැනගත්ත බොරුවක්. කොලේ කිව්වේ ඇප්ලයි කරපු එකේ කොලේ. ඔව්. ඔව්. එව්වේ නැහැ. එවන්නම් කියන මැසේජ් එක බලලා යනවා. ඔව්. එතකොට මට තේරෙනවා මෙයාලා බොරුවක් කරන්න කියලා. එතකොට ඒ වෙනකොට දවස් 24යි තිබුණේ. ඔව් දවස් 24යි. ඔව්. ඊට පස්සේ මට යාළුවෙක් කිව්වා මේ වැඩි ඩෙච් වල වැඩි නිවාසයකට මේ ළමෙක් ගන්නවා කියලා. ඊට පස්සේ මම එතනින් ධම්ම මෙයාලට ඇප්ලයි කරනවා ඩොකියුමන්ට්ස් ටික දානවා PDF. ඔයා දැන් ඉන්න තැනින් ධම්ම අර ඩෙච් වල වැඩි නිවාසයට ඇප්ලයි කරා. ඔව්. එතන මොකද ඒගොල්ලෝ එතනට සම්බන්ධ වුණේ ලංකාවේ කෙනෙක් හරහාද? ඔව්. එතනට තොර සල්ලි ගත්තද? ඔව් එතන එයාකෝ 1000ක් ඕන මුලින්ම 500ක් දෙන්න පස්සේ 500ක් දෙන්න. ඩොකියුමන්ට් හදුවට පස්සේ 500ක් දෙන්න. ඔව්. එයා බලනවා එහෙම කියලා. ඔව්. නැත්තම් ලෝයර්ට කියලා එයාගේ ලෝයර් කෙනෙක් ඉන්නවා. ලෝයර්ට කියලා මේ දාලා දෙන්නම් කියලා. ඔව්. එතකොට එයා එතනින් ඩොකියුමන්ට්
මොකද කරේ ඒගොල්ලන්ට ඔයා ඩොකියුමන්ට්ස් යවුවද? ඔව් මෙයාලා දවස් 5ක් විතර යනකම් දුන්නේ ඩොකියුමන්ට්ස් ටික දැම්ම දවස් කොහමාරි අතරින් මං දවස් 4ක් විතර චාටර් කරා මොකද ඩොකියුමන්ට්ස් දෙන්න නැතුව මේ බුකරස් එකේ ගලිත් බලාඩායේ ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික වාට ඉල්ල ගන්නත් ඔයාට දවස් 4 චාටර් වෙනවා. ඔව් චාටර් වෙනවා මම. ඒකයි යන්න දවස් 2ක විතර පරක් වෙනවා. එතකොට මං අර හෙට එතකොට ඩොකියුමන්ට්ස් එතනින් දාලා අනිත් යන්න. කට්ටියට ඩොකියුමන්ට්ස් හදලා නැද්ද? එහෙම නැත්නම් අනිත් කට්ටියට තියෙනවද? නෑ ගෙදර එතකොට මට හම්බ වෙනවා අපේ මාත් එක්ක ආපු අර ළමයා. ආත් එක්ක ආපු අනිත් ළමයා. ඒක ළමෙක් හම්බ එයාත් කරගිහලා එතෙන්ට ඇවිල්ලා. ඔව් එයා රෙස්ටෝරන්ට්ස් එකේ මම යනවා මේ එතෙන්ට ෆයිල් ටික ගන්න. ඔව්. එතකොට මෙයා මට සෙට් වෙනවා. ඊට පස්සේ මම එයාට කිව්වා මෙයාලා ඩොකියුමන්ට්ස් දාන්න නැහැ. ඔයාට පරිස්සමින් ඉන්න කියලා. මෙයා ඒකේලම කියලා තිබුණා අරයාට. මම මෙහෙම කියනවා කියලා. ඔව්. බලනකොට එයාටත් එහෙම තමයි එතන කරන්නේ. එයාට ඩොකියුමන්ට් දාලා නැහැ. ඔව්. කිසිම කෙනෙක්ට දාලා තිබුණේ නැහැ. දාලා තිබුණේ නැහැ. එහෙම යනවා මම මේ ඒක ඒගොල්ලෝ වාඩි හිටන්නේ ඒක ඒගොල්ලොන්ගේ ව්‍යාපාරයක් වගේ ඒගොල්ලෝ කරන දෙයක් නැත්තම් එතනින් කිසිම කෙනෙකුට ඩොකියුමන්ට්ස් නැද්ද? නැත්තම් කවුරු හරි කිසිම ගොඩක් හරියට නැහැ. කරගත්තු පිරිසකට ඩොකියුමන්ට් නැද්ද? මොන වගේ හේතුවක් ඔයාට හිතෙන්නේ කොහොමද? සාමාන්‍ය මොකද ඔයායකට ෆේස් කරානේ ඔකට. ඔව් ලංකාවෙන් ගෙනාපු කට්ටියට නම් මේ එයාලට පඩි දීලා තිබුණේ නැහැ. එයාලට ඩොකියුමන්ට්ස් හදලා තිබුණා. ලංකාවෙන් ඩිලීට් ගෙනාපු කට්ටිය. ඔව් අනික් කට්ටියට නැහැ. රුමේනියාව ඇතුලෙන් ගන්න කට්ටියට නෑ. ගොඩක් ළමයි ආවා. ඉන්ඩෝ කරා ගොඩක් ළමයි රෙස්ටෝරන්ට්ස් එකට ගත්තා. ගොඩක් ළමයි කිසිම කෙනෙක්ට හැබැයි ඩොකියුමන්ට්ස් හදලා තිබුණේ නැහැ. සමහර අය ගියා ගොඩක්. ඒතකොට තන ගෑනු ළමයි පිරිමි ළමයි කියලා ભેදයක් නැහැ. හැමෝටම එකම විදිය. එකම විදිය. එහෙම තමයි. හරි. එයාලා මොකද වැඩ කරගන්න ළමයිගෙන් දැන් සල්ලි පඩි නොදී ඉඳියාම සල්ලි තියෙනවනේ. එතකොට යනකොටවත් ඒ ළමයට සල්ලි දෙන්නේ නැහැ මේ මිනිස්සු. පඩි නොදී ඉඳලා ඒ ළමයා එතන යනකොට සල්ලි දෙන්නේ නැහැ. නෑ නෑ. ඒතර ඔයගොල්ලෝ ඒකට දැන් මේ මෙතෙන්ට වෙනකම් මේ වැඩේ ඇතුලේ දැන් ගොඩක අසාධාරණයට ලක් වෙනවනේ. ඔයගොල්ලෝ කිසි තැනක කම්කරු දෙපාර්තමේන්තුවට හරි කිසි තැනකට පැමිණිල්ලක් කරේ නැද්ද? මම එක දවසක් ඉමිග්‍රේෂන් එකට යන්න ගියා. ඔව්. ඉමිග්‍රේෂන් එකට යද්දී මේ කට්ටිය කිව්වා යන්න එපා එහෙම කියලා. ඉතින් මෙයාලත් මට අර එහෙම බලපෑම් කරා. මොකද ඔයාට කිසි දෙයක් කරගන්න බෑ. ඔයා කොහොමද කරන්නේ මේ රුමේනියාවේ? රිලීස් එක ඉවර වෙන්න කලින්ද ඉවරනාට පස්සේද? රිලීස් එක ඉවර වෙන්න කලින්. ඉවර වෙන්න කලින්. ඔව්. මම රිලීස් එක දීර්ඝ කරගන්නත් කියලා කංකරුවකට ගියා. ඔව්. එතකොට මට බුකරස් වලින් කරගන්න බෑ. මං මේ යන්න ඕන මේ ඔරාදියාවලට යන්න ඕන. රිලීස් එක දීලා තියෙන ඔරාදියාවල නිසා එහෙමද? ඔව්. එහෙට යන්න කියලා කිව්වා. එතනින් මට එච්චර දින තිබුණේ නැහැ රිලීස් එක ඉවර වෙන්න ළඟයි. ඊට පස්සේ තමයි මම ඩෙච් වලට යන්නේ. එතකොට ඩෙච් වලටත් ගියා ඔයා? ඔව්. අතර පඩි දුන්නේ නැහැ. ගලදි එකේ ගලදි ප්ලාඩායේගේ පඩි දුන්නේ නැහැ. පඩි දුන්නේ නැහැ කියන්නේ කීයක් වගේ දුන්නේ නැද්ද නැත්නම්? නෑ ලේ 1000 විතරයි දුන්නේ. ලේ 1000 විතරයි. ෆුඩ් මනි එකක් දුන්නේ නැහැ. ෆුඩ් මනි අර 500 දුන්නේ. ඒ මුලින් දුන්න 500 විතරයි. එතකොට පඩිය දුන්නේ. ඇකොමඩේෂන් එක ෆ්‍රී දීලා තිබුණා. ඔව්. එතකොට එතනින් ඔයා ගියා ඩච් වලට. ඔව්. එතන ජොබ් එක එතන ඩොකියුමන්ට්ස් දැම්මට පස්සේ තමයි ගියේ. දැම්ම කියලා ගෙන්නුවේ මාව. දැම්ම කියලා සාතික් කරන්න මොකක් කරේ වාට නෑ එවන්න කියලා කිව්වා. ඒ කිසිම දෙයක් නෑ. ඒ කියන්නේ මට කොලයක්වත් එව්වේ නෑ. මගේ ඩොකියුමන්ට්ස් ටික මගේ අතේ එතන ගියාට පස්සේ එතකොට මට ඉවර වෙන්න දවස් 10ක් විතර වගේ. රිලීස් එක වුණ දවස් 10ක් වගේ. මං ඇහුවා ඉතින් ඩොකියුමන්ට්ස් අතේ තියෙද්දි මේ යාලා බලන්නේ නැතුව කොහොමද ඩොකියුමන්ට්ස් දාන්නේ කියලා. එතකොට එයා PDF කරලවත් ඒකට යවලා දෙන්න PDF කරලා යවුවා. එයාලා ලෝයට දාලා බලලා මේ කියන්නම් කිව්වා. දවස් දෙකක් දෙන්න කිව්වා. ලෝයට ඊට පස්සේ ලෝය කියලා තිබුණා මේ කරන්න පුළුවන් කියලා. කිව්වට පස්සේ තමයි මම ගියේ එතෙන්ට. ඔව්. ඊට පස්සේ එතකොට දවස් 10ක් ඉතුරුලා තිබුණාද? ඔව්. එතකොට තිබුණා. ඊට පස්සේ ගියා 18 වෙනිදා. 19 වැඩ කරන්න කිව්වා. එහෙට යනකොට කොහොම හරි උදේ එළි වෙන 3 විතර වෙලා මම බුකරස් ඉඳන් ඩෙච් වලට යනකොට. ඔව්. ඇවිල්ලා එක්කන් ගියා ඒ දෙන්නම ලංකාවේ එක්කන ඒ බොසුයි දෙන්නම එක්කන් ගිහිල්ලා එකමඩේෂන් එක දුන්නා. ඒකෙම තමයි එකමඩේෂන් තිබුණේ පල්ලෙහා කියා කිව්ව එක. මේ පහුවදා වැඩ කරන්න මම ලේස්ට් වල ඉන්නකොට එතන කිව්වා මට මහන්සි නිසා එපා කියලා. පහුවදා ඉඳන් වැඩ කරන්න කිව්වා 20 ඉඳන්. ඔව්. ඊට පස්සේ 20 ඉඳන් දිගටම වැඩ කරා. සතියක් සති දෙකක් 15ක් දිගටම වැඩ කරන්න කිව්වා. දවස් 15ක්. ඔව්. දවස් 15ක් වැඩ කරා මම. දෙවනට එතන තව ලංකාව කට්ටිය ඉදියද? ඔව් එක්කෙනෙක් ඉදියා. තව එක්කෙනෙක් ඉදියා. ඔව්. අනික කට්ටිය රුමේනියන් ළමයි. ඔව්. බෙදාගෙන තමයි කරගෙන කරන්න තිබුණේ. මොකද අපිට පල්ලෙහා තිබුණේ රුමේනියන් එක්කෙනෙක් තමයි උඩ කරේ. ඔව්. උදේට ලෙඩ්ඩු පල්ලෙහාට දාන්න අපි ඔක්කොම යන්න ඕන උඩට. තට්ටු දෙකේ මේවා. ඔව්. එහෙම දවස් 15ක් එක දිගටම වැඩ කරන්න ඕන කියලා අපේ එක්කෙනා තමයි කිව්වේ. මොකද අපේ ලංකාවේ කෙනා. ලංකාවේ කෙනා. ඔව්.
එතකොටත් අර පස්සේ මං ගෲප් එක මට තනියෙන් වැඩ කරන්න බැරි නිසා මේ මං ගෲප් එකට දැම්ම මේ ළමෙක් ඕන කියලා. ගෲප් එක කියන්නේ මොකද්ද? රුමේනියන් ගෲප් එක. රුමේනියන් කියන්නේ ලංකාවේ කට්ටිය ඉන්න රුමේනියන් ගෲප් එක. ඔව් ඒකට දැම්මා. WhatsApp ද Facebook එහෙම එකක්ද? Facebook එකට දැම්මා. Facebook එකේ තියෙන ගෲප් එකට. ඔව්. එතකොට තමයි ළමෙක් කිව්වේ මේ මෙයාලා ඩොගිම සදන්න නැහැ. ඔව්. මේ මාස 6ක් විතර වැඩ ගන්නවා මේ එළියට දානවා කියලා. ආහා. එතකොට තමයි වදන්නේ කතාව. ඔව්. එතකොට ළමයි අමාරු දාන්න එපා කියලා. ඊට පස්සේ මම එයා පර්සනලි මේව කරගත්තා. ඊට පස්සේ මම ඒක ගෙනිහිල්ලා එයාලට පෙන්නුවා. ඔව් ඔව්. මෙහෙම දෙයක් කියන මෙහෙමයි. ඊට පස්සේ එයා කිව්වා ඩොගිමස් නැතුව තමයි මේ ආවේ. මේ ඩොගිමස් නැතුව ඩොගිමස් තියෙන කට්ටිය මේ කර මං ඇහුවා දැන් ඔයා මට දාලා තියෙන්නේ. ඔව් කො මං කොහේනම් ඔයා මට ඉල්ලලා දෙන්න මේ දාලා තියෙනවනම් ගොල දෙනවනේ මට. එහෙම දෙන්න කියා. එයාලා දාලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් එයාට තමයි මම ප්‍රශ්නේ කියන්නේ. ඔව්. ඒකට එයා තමයි රුමේනියන් එක්කනට කියන්නේ. රුමේනියන් එක්කනට. ඔව්. එයා එතන මැනේජර්ද අයිතිකාරයා කවුද? නෑ කවුරුත් නෙවෙයි. මම ගෙන්නපු එක්කෙනා. ඔයාව ගෙන්නපු එක්කෙනා. ඔව්. එතකොට ලංකාවේ එක්කෙනා ඔතන සම්බන්ධයක් නැහැ එතකොට. එයා පස්සේ බලනකොට මේ අරයාගේ වෙනම සම්බන්ධයක් අර ගෲප් එකට දාපු කෙනා. එයා තමයි මෙයාට ළමයි නැති නිසා වැඩ කරන ළමයි නැති හින්දා තමයි ළමයෙක් ගෙන්නලා දාන්නේ. ළමයෙක් ගෙන්නලා තියෙන්නේ. ඔව් ඊට පස්සේ එහෙම වැඩ කරගෙන යනකොට මට එනවා මේ බුකරස් වැඩ කරපු තැනින් සබ්මිට් ඩේට් එක. ඔව්. දෙසැම්බර් 5 කියලා. එතකොට මේ මම ඕක පෙන්නුවාම එයා එතකොට තමයි කිව්වේ අපි මෙයාලා දාන්නේ නැහැ. මේ ලංකාවෙන් එන කට්ටියට විතරයි දාන්නේ. රුමේනියාවෙන් ලංකාවේ ගන්න කට්ටියට ඩොගිමස් දාන්නේ නැහැ කියලා. දාන්නේ නැහැ කියලා. එතකොට වාට කිව්වේ. එතකොට තමයි කිව්වේ. ඔයා එහෙන් ගිහින් කරගන්න කියලා. ඊට පස්සේ මම මෙහෙට කෝල් කරනවා බුකරස් වලට. ඔව්. බුකරස් වලට කෝල් කරාම වැඳලා වගේ කියනවා මේ මට මේක කරලා දෙන්න මගේ පඩිය හරි කපාගෙන මට කරලා දෙන්න කියලා මං කියනවා ඩානවා. ඊට පස්සේ මාව බ්ලොක් කරනවා කට්ටිය. ඒ කියනු කෙනා එහෙම. ඊට පස්සේ කෙනෙක් ඉන්නවා. එයා කියනවා මේ කෝල් එකක් කරන් ඔයාට සබ්මිට් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙයාලා සල්ලි ගන්නවා ඔයාගේ පඩියෙන් මේව කරගන්න. කොහොමත් ඉතින් එහෙම තමයි වෙන්නේ. එයාලා සල්ලි ටික ගන්න ඕනේ හින්දා තමයි යාම කියන්නේ බොරුවට සබ්මිට් ඩේට් එකක් දෙනවා මේ දැම්ම කියන. ඊට පස්සේ මම බුකරස් ඇවිල්ලා චෙක් කරගන්න කියලා බුකරස් වලට එනවා මට අතර කම්වල නිසා පොඩ්ඩක් හොයන්න බුකරස් ජොබ් එකක් හොයන්න එනවා. දවස් 7ක් මම මෙහෙ ඉඳලා ගියා. ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ පඩියක් දෙනවා. පඩි දෙකක් දෙනවා. දවස් 10ක පඩියකුයි ඔව්. ඊට පස්සේ 4500 පඩි දෙකක් දෙනවා අතට. ආයේ මෙහෙන් එවනවා ඩොගිමස් ටික එවන්න කියලා. එතකොට මම ඩොගිමස් ටික පෙන්නනවා මෙයාලට. පෙන්නුවාම ඉතින් එදා දවසේ යන්න කියනවා මට. එතකොට තමයි කියන්නේ අපි ඩොගිමස් දාන්නේ ජනවාරි 5 වෙනකන් ඉන්න කිව්වා. මේ එතකොට මාස 4මාරක් විතර පාර ඉවරයි. රිලීස් එක මාස 4මාරක් විතර ඉවරයි. රිලීස් එක ඒ කියන්නේ එතෙන්ට ජොබ් එකට ගිහිල්ලා රිලීස් එක ඉවර වෙනකොට මාස 1මාරක් විතර. 1මාරක් විතර වෙලා. කොහමද රිලීස් එක ඉවර වෙලත් මම වැඩ කරනවා එතන. එන්න නොදී. ඔව්. එතකොට එතනින් එහා දැන් එතකොට අපුව ලංකාවේ අර ඩොකියුමන්ට් සබ්මිට් කරන්න කිව්වේ ආ එතනින් සබ්මිට් කරගත්තද ඒක? නෑ එතන කවුරුත් කරලා තිබුණේ නෑ ඔක්කොම බොරු කරලා තිබුණේ. එතන ඒගොල්ලෝ අපේ මන් ඩේට් එක පෙන්නනවා විතරයි මේ ඔව් බොරු. පෙන්නලා දානවා කියලා පෙන්නලා වැඩ කරගන්නවා. ඔව්. එතකොට ඔය වගේ මේ මාෆියාවක් වගේ මේකට අහුවෙච්ච තව ලංකාවේ කට්ටිය ඉන්නවද දන්න මේකට ඔය ඩොකියුමන්ට් සබ්මිට් කරනවා කියලා බොරු කියාගෙන වැඩ කරගත්තු කට්ටිය ඉන්නවද තව? ඔව් එහෙම ඉන්නවා. එතන තව ළමයි දෙන්නෙක් ඇවිල්ලා එයාලා මම එතන වැඩ කර ඉන්නකොට ලංකාවේ ළමයි දෙන්නෙක් එනවා ඒජන්සියේ. ඒ ළමයි දෙන්න ගෙන්නගෙන තමයි අර මම ඩොගිමස් තියෙන ළමයි අරගෙන වැඩ කරවලා එච්චර කාලයක් හිටින්නේ නැහැ නේද රිලීස් එකක් තියෙන මාස 3යිනේ. ඔව්. එතකොට අපි ජොබ් වලට ගියාම අපි රිලීස් එක ඉවර වෙන්න දවස් ගාණක් වගේ දිනනවා. ඉතින් මේ එතකම් මෙයාලා වැඩ කරව ගන්නවා. එතකොට මම ඉන්නකොට එතනින් එනකොට දවස් 4ක් තියෙදි ගියාලා ළමෙක් කෙනා ලංකාවෙන් එනවා. එතකොට එයාට ඩොකියුමන්ට් හදාවි එයා වැඩ කරන නිසා ආව. ඔව් එයාවට පස්සේ අර එයාලා බොරුවට කියනවා. ඊට පස්සේ හදලා එතකම්ම කියනවා හදලා තියෙන්නේ කියලා දාලා තියෙන්නේ ඩොගිමස් කියලා. කිසිම පිංගපින්ට් එකක්වත් මගේ අරගෙන ඇවිල්ලා අරගෙන නැහැ නේ. එතකොට මෙහෙට ආවට පස්සේ එකපාරක් ඩෙන්ටිටි හැදුවානේ. ඔව් මං පර්ස් කම්පැනියෙන් හැදුවා. ඒක ඔක්කොම කරලා දුන්නා. බැංකු කාඩ් හදලා දුන්නා. හැමදේම කරා. දැන් එතකොට ඩොකියුමන්ට් නැතිව දැන් ඩොකියුමන්ට්ස් නැහැ දැන්. දැන් එතකොට ඩොකියුමන්ට්ස් නැතුව ඉඳලා නැතුව කොච්චර කාලයක් රුමේනියාවේ ඉන්නවද? දැන් මාස කොමාරි දැනට වෙන වැඩි මාස 3ක්. මාස 3ක් මේ මෑත කාලීනව තමයි සිදුවීම් ටික වෙන්නේ නේ. එතකොට දැන් අලුතෙන් මොකක් හරි නීතියක් ආවොත් ඒ කියන්නේ මම එතනින් එන්නේ මේ ඩොගිමස් කොමාරි ඉවරත් වුණාට පස්සේ තමයි එන්නේ.
දැන් එතකොට ඔයාට මෙහි එම්ප්ලොයි කෙනෙක් අලුත් කෙනෙක් කවුරු හරි ඉන්නවද දැනට රැකියාව කරගෙන යනවද නැත්නම් හොයනවද? හොයනවා තාම හොයනවා එම්ප්ලොයි කෙනෙක් නේ. ඒකත් විශ්වාසවන්ත හරි තැනක් වෙන්න ඕන. නෑ අර නිසා මේ විශ්වාස නැහැ. සමහර අය සල්ලි ඉල්ලනවා ඩොගිම හදලා දෙන්නම් කියලා. මේ ඩොගිම මෙහෙම කරනවා මේ ලෝයස්ලා ඉන්නවා හදලා දෙනවා කියලා කියනවා. ඔව්. මේ සල්ලි ඉල්ලනවා. ඉතින් මේ මම දන්නවා ඉතින් දැන් අර මේවා නිසා ඉතින් මට්ටු වෙලා ඉන්න නිසා දෙන්නේ නැහැ. අදගෙන් තියෙන නිසා නේ. ඔව්. මම නම් කියන්නේ ගොඩක්ම මේ හොඳට හොයලා බලලා යන්න කියලා. මේ ගොඩක්ම සල්ලි දැන් සමහරු සල්ලි අරගෙනවත් ඒව කරලා දෙන්නේ නැති කට්ටිය ඉන්නවා. සල්ලි අරගෙන කරලා දෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ නිසා මේ ගොඩක්ම ගිහිලා වහන්න කියන්නේ සබ්මිට් කරා කියලා කිව්වොත් ඉතින් පස්සෙන්ම ඉන්න කියලා. ඒ කියන්නේ පස්සෙන්ම බලාගෙන චෙක් කරලා හරි මොකක් හරි කරගන්න කියලා තමයි මම හැමෝටම කියන්නේ. ඉතින් ගොඩක්ම ඉතින් මිනිස්සු විශ්වාස කරන්න බෑ. එතකොට මට වෙච්ච දෙත් එක මම කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ ඉතින්. ඔව්. මේ දැන් බලනවා ඉතින් අර ගොඩක් අය අමාරු දාන්න බලනවා මේ සල්ලි ඉල්ලනවා ජොබ් වලට දාන්නම් කියනවා. දැන් ඉතින් මම ඒ කිසිම දෙයකටම බලන්නේ නැහැ. ලීගල් කාලයක් ආවොත් ඔව් කරගන්නවා කියලා බලාපොරොත්තුෙන් ඉන්නේ. ඔව් එතකොට ලීගල් කාලයක් ආවොත් ඔබට ඒකටත් විශ්වාසවන්ත එම්ප්ලොයි කෙනෙක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙනවා. මේක හොයනවා මම කොහොමත්. ඒකත් හොයන්න සමහරලාට බයයි. මොකද එතෙන්ට ගිහිල්ලත් සමහරලාට එම්ප්ලොයර්ස්ලා හොයලා දෙන්නම් කියලා කට්ටිය කිව්වට එතන ගිහිල්ලත් මොන හරි වුණොත් කියලා ඒකත් බය තියෙනවා. ඒකත් තියෙනවා. එතකොට මේ ඇයගේ කතාවෙන් අපිට පෙනියන්නේ මේ ගොඩක් දේවල් වල අතරමැදි මැදිහත් කරන විදියට ඉඳලා තියෙන අපේම රටවල් වල අපේම මිනිස්සු ලංකාවේම කට්ටිය. ඉතින් මේ දේවල් දැන් කොච්චර මෙතන මේ අය සිනාමුසු මුහුණින් මෙහෙම කතා කරත් මේ හිත ඇතුලේ මේ සංගවිලා තියෙන මේ වේදනාව අපිට මෙතන ඕගොල්ලන්ට නොපෙනෙන ටික මෙතන නිවේදකයා විදිහට මට පේනවා. ඉතින් අවසාන වශයෙන් ඇගේ පණිවිඩය මේ රටට එන කාන්තාවන්ට සහ පුරුෂයන් දෙපාර්ශ්වයටම පොදුවේ අය දුන්නේ හොඳට හොයලා බලන්න, තවත් හොයන්න, ඒත් මදි තවත් හොයන්න. කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා. ඩොකියුමන්ට් සබ්මිට් කරලා තියෙනවා කියලා කවුරු හරි කියනවනම් ඒකට සාක්ෂියක් ඉල්ලන්න. එහෙම තමයි රැකියාව මාරු කිරීම. දැන් ඇය බොහොම හොඳට නීත්‍යානුකූල විදියට රැකියාව තමන්ගේ ජීවිතේ රුමේනියාව ආරම්භ කරපු කෙනෙක්. ඒ වුණාට අවසානයේ රැකියාව මාරු කරනවා කියන ස්ථානයේදී ඇයගේ අවාසනාවන්ත විදියට ආයතන 4-5කින්ම මේ වචනේ ප්‍රසිද්ධියේ කිය යුතු නෑ. ඒ වුණාට මම කියනවා ඇයව පාවිච්චි කරලා තිබෙනවා වක්‍රාකාරයෙන්. ඇගේ ශ්‍රමය, ඇගේ කාලය ඒ හැමදේම පාවිච්චි කරලා තිනවා. ගොඩක් තැන්වල හරියට පඩියක් දීලත් නෑ. කොහොම හරි හැම කෙනෙක්ම බලලා තින්නේ ආයතනික පැත්තෙන් බැලුවොත් හැම ආයතනයක්ම බලලා තින්නේ ටැක්ස් එක ගෙවන්න නැතුව මාස 3-4ක් හරි වැඩ කරගන්න. ඕක තමයි වෙලා තියෙන්නේ මෙතන. ඉතින් මේ රටට එන්න ඉන්න මේ රටට ඇවිල්ලා ඉන්න රස්සා මාරු කරන මෙතුවක් කාලයකට සිද්ධ වුණු දේවල් තවත් සිද්ධ නොවෙන්න තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කතා ආදර්ශයට අරගෙන ඔගොල්ලෝ විශ්වාසවන්ත විදිහට විශ්වාසවන්ත මාර්ගවලින් නීත්‍යානුකූල විදිහට නීත්‍යානුකූල මාර්ගවලින් ඔගොල්ලෝගේ රුමේනියා සිහිනය හැබෑ කරගන්න. රුමේනියාවට ආවට පස්සේ ඔගොල්ලෝ තියෙන අඩියක් ගන්න හැම තීරණයක් ගන්නෙම හොඳට හොයලා බලලා තමන්ගේ වගකීම තමන් අරගෙන හොඳ විශ්වාසයෙන් තමන්ගේ සිහිනය කරා පියන ගන්න. ඉතින් මිනිස්සුන්ගේ මේ වගේ කතන්දර ඔගොල්ලන්ට ආදර්ශයක් ගන්න තියෙන ඔගොල්ලන්ගේ අනාගතයේ වලවල් වල වැටෙන්නේ නැති වෙන්න අඩිය තියන්න පුළුවන් විදිහේ කතන්දර දිගටම ඔගොල්ලන්ට බලන්න අවශ්‍ය නම් ඔගොල්ලන්ට නරඹන්න අවශ්‍ය නම් අපේ Facebook page එක සහ YouTube channel එක subscribe කරලා follow කරලා තියාගන්න. ඉතින් ලබන සතියේත් අපි මෙවන් හොරාවකින් හමු වෙමු.